සිංහලයේ කියමනක් තියෙනවා කන්න ඕනුනාම කබරගොයක් තලගොයා වගේ පේනවා කියලා. චතාරික සමයේ 5 වෙනි සතියේ ඉරිදා දවසට පැමිණ සිටින අද දවසේදී චුතු සුවිශේෂ වාක්‍ය තුලින් අපට ගෙනහැර පාන්නේ පෞකාර ස්ත්‍රියගේ කතාපුවතයි. මේ පෞකාර ස්ත්‍රිය ජේසුස් වහන්සේ ඉදිරියට ගෙනෙන්නේ විනයධරයෝ සහ පරිසවරුයි. විනයධරයෝ කියලා කියන්නේ කවුද? බැබිලෝනියානු සම්භාව්‍යයක් තිබිච්ච නීතිය පරිහරණය කිරීමට තිබිච්ච හසල දැනුම නිසාම නීතියේ අර්ථකථනය කරන්නට පවරපු කොටසයි. ඒ වගේම පරිසවරු කියලා කියන්නේ ඉතා සම්ප්‍රදායික නීතිය අකුරටම පිළිපදින්නට ඒ මුර දේවතාවන් ලෙස හඳුන්වපු කොටසයි. ඒ වගේම ආගමික හිඟමුතල් අය කිරීමේලා වෙසුණු කොටසයි. මේ දෙකකන්ටම නීතියත් එක්ක සම්බන්ධයක් තිබුණා, ගනුදෙනුවක් තිබුණා. ඒක නිසාම නීතිය පූර්ණත්වයට පමුණුවන්නට වෙහෙසෙනු වැරදි අර්ථකථනයන් වෙනුවට දෙවියන් වහන්සේගේ දෑසින් නීතිය ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරූ ජේසුස් වහන්සේ වුන් දැක්කේ පොදු හතුරෙක් ලෙසයි. තමන්ට මරුපහරක් ලෙසයි. තමන්ගේ තත්වයට, තමන්ගේ නිලයට එල්ලවන අභියෝගයක් ලෙසයි. ඒක නිසා ඔවුන්ට අවශ්‍ය වුණා ජේසුස් වහන්සේව දර්ශනයෙන්, දර්ශන පතෙන් අයින් කරන්නට. ඒක නිසායි මම මේ මෙනෙහි කිරීම ආරම්භයේදී කියපු කන්න ඕනුනාම කබරයක් තලගොයා ලෙස පේනවා කියන කතාව මෙතනට සැසඳෙන්නේ. පළවෙනි කාරණය තමයි ඔවුන් කබරයා වුණත් තලගොයා ලෙස දැක්කේ මේ අසරණ නමක් නැති කාන්තාවයි. තනි අතින් අප්පුඩි ගහන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් මෑ අනාචාරය හැසිරුණා නම් කොහොනිත් පාර්ශවය කිසි කෙනෙක් නෙමේ තර්ක කරන්නේ. වතුර උනත් පහළ තැනින් බැහැගෙන යනවා කියනවා වගේම ඔවුන් එදා සමාජයේ කොන්වෙච්ච සමාජයේ නමක් නොදුන්න ඒ කාන්තාවව තමන්ගේ ගොදුර බවට පත් කරගන්නවා. හැම බවට පත් කරනවා ජේසුස් වහන්සේව බිලිබා ගන්නට. අනිත් දෙවනි කාරණය තමයි මෝසෙස් තුමාගේ නීතිය ඔවුන් අවබෝධ කරනවා. ඒක වැරදි අර්ථකථනයක් දෙනවා ජේසුස් වහන්සේව වර්ධකරුවෙක් කරන්නට. ඔවුන්ගේ ඒකායන පරමාර්ථය මොන විචූරණයක් හරි කරලා ජේසුස් වහන්සේව වර්ධකාරයෙක් කරන එක පමණයි. මාපිය සහෝදර සහෝදරී සමහරට අපේ ජීවිතවලත් මේකයි කතාව. අපිට රූස්සන්නේ නැති කෙනෙක් වුණාම සමහර වෙලාවට අපි විවිධ දේවල් අපිට ඕන විදිහට අර්ථකථනය කරමින්, අවභාවිතා කරමින් අනිත් අයව තලන්නට, පෙලන්නට අපි උත්සාහ දරනවා. ඒ අවස්ථාවේදී මගේ පාපය මට පේන්නේ නැහැ. මගේ පාපයේ තියෙන බරපතලකම් මට පේන්නේ නැහැ. ඒ පාපයේ තියෙන ගන්ධසාර භාවය මට දැනෙන්නේ නැහැ. නමුත් අනිත් කෙනාගේ සුළු පාපය අපි උලුප්පල පෙන්නුම් කරනවා. අපි නිවැරදි, අනිත් මිනිස්සයයි වැරදිකාරයා කියලා ඔප්පු කරන්නට. සමහර අපි මේ දේ කරන්නේ අපගේ ආත්මාර්ථකාමී හැඟීම නිසායි. තව කෙනෙකුට පහරක් දීම නිසායි. සමහරවිට මේක පවුල තුල, මේක අපි ජීවත් වෙන සමාජය තුල අපි දකින දෙයක්. අපි අනිත් අයගේ ජීවිත විනාශ වෙන විදියට කටයුතු කරන ආකාරය. අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව නෙමේ නීතිය අර්ථකථනය කරන්නේ. අපේ අවශ්‍යතාවය උදෙසායි. එනම් මේ චතාරිකයේදී ජීවිත වෙනස් කරගන්නට හැරෙමු අපි දෙස. අපේ පාපය දකින්නට, ඒ පාපයෙන් මිදෙන්නට, ඒ පාපය ස්වාමීන් වහන්සේ තුල දිය කර හරින්නට. ඔබ සැමට ජෙස්පීටයි.